ඔයාලන්ට පේන්නේ මේ තියෙන හොට් ඩ්‍රැගන් ස්කොච් බොනට් හොට් ඩ්‍රැගන් කියන මිරිස් වර්ගය වගා කරලා තියෙන පොලි ටනල් එකක්. මේ පාවිච්චි කරන්නේ බින්දු ජල සම්පාදන ක්‍රමය. බින්දු ජල සම්පාදන ක්‍රමය යටතේ තමයි වගා කරලා තියෙන්නේ. ග්‍රෝ බෑග් වල මීඩියා එක කොහොබත් සහ ඒ කියන්නේ කොහොබත් පමණක් නැතුව මීඩියා එක භාවිත කරලා තියෙනවා. කඩ 10 කොහොබත් සහ කොම්පෝස්ට් මිශ්‍රණයක් සහිත මීඩියා එකක්. ඒ විදිහට වගා කරන ලද මේ ස්කොච් බොනට් මිරිස් වර්ගය අපි නැත්තම් අපි කියනවා නයි මිරිස් කියලා. එතකොට මේ වගා කරලා තියෙන මේ මිරිස් වර්ගය අපි දැන් අද පෙන්වන්න යන්නේ. දැන් මේ මිනිස් වල දැන් මේ පළදාව අපිට ලබා ගන්න දැන් පළදාව වෙන ගමන් නමුත් මේකේ ඔයගලන්ට පේනවා ප්‍රශ්නයක් තියෙනවා මේ මිරිස් ගස ගත්තොත් මේක නිසියාකාරව මේගොල්ලෝ ප්‍රූන් කරලා නැහැ. ඒ කියන්නේ මේ අනවශ්‍ය අතු කැබලි. එහෙම නැත්නම් අපි කියනවා මේ වෝටර් ෂූට්ස් මේ තියෙන මේ වෝටර් ෂූට්ස් මේ හැමතැනම තියෙන මේ වෝටර් ෂූට්ස්. ඒ කියන්නේ ප්‍රධාන කඳට අමතරව එන මේ වෝටර් ෂූට්ස් අපි කපලා ඉවත් කරගන්න ඕනේ. ඒකට හේතුව මේ වෝටර් ෂූට්ස් දැන් මේවා හැදිලා මේවා කරල් ආවට අර නිසියාකාර අස්වැන්නක් අපිට ලබා ගන්න බැරි වෙන නිසා. එතකොට අපි මේක ප්‍රූන් කරද්දී ඒ කියන්නේ මේ අතු ඉවත් කරගනිද්දී ඔයගලන්ට පේනවා මෙන්න මේ ස්ථානයේ කඳ ප්‍රධාන කඳ පහළ සිට ප්‍රධාන කඳ ඇවිල්ලා මේ ස්ථානයේ දෙකට බෙදෙන ස්ථානයක් තියෙනවා. ඒතර මේ බෙදෙන ස්ථානයට පහළින් නැති සියලු මේ අනවශ්‍ය අතු කැබලි සහ මේ කොළ සියල්ල ඉවත් කරගෙන මේ කඳ පිරිසුදු කරගන්න ඕනේ. ඒ සඳහා ඔයගලන්ට කතුරක් භාවිත කරන්න පුළුවන්. සෙකටි එකක් වගේ භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි භාවිතා කරන නෝමල් මේ වගේ කතුරක් භාවිතා කරලා දැන් අපි කරන්න පුළුවන්. ඔයගලන්ට පෙන්නන්නම් මම පිරිසුදු කරගත්තු එකක් පස්සේ දැන් අපි බලමු මේක කොහොමද මේ ප්‍රූන් කරන්න කියලා. දැන් අපි මේ අත්ත ගත්තොත් මේ අත්ත මේගොල්ලෝ එතකොට දැන් මේ නිසියාකාරව දැන් මේ ගහේ නිසි වෙලාවේදී මේ ප්‍රූන් කරපු නැති ගහක්. ඒ නිසා තමයි මේ මෙච්චර මේ වෝටර් ෂූට්ස් මේ ලොකු මේ විශාලට වර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේවා මුලින්ම මෙන්න මේ විදිහට කපලා මේවා ඉවත් කරගන්න ඕනේ. පිළිවෙලට මේ සේරම මේවා අපි කොහොම කපලා ඉවත් කරගන්න ඕනේ. මේ වෝටර් ෂූට්ස් ඔය විදිහට අපි කපලා ඉවත් කරගන්නවා. මේ කොළ ටිකත් මේ විදිහට අපි සම්පූර්ණයෙන් ඉවත් කරගන්නවා. මෙතනත් ඔය විදිහට ඔය විදිහට මේ කඳ පිරිසිදු කර ගැනීම සිද්ධ කරනවා. මේක එක අතකින් කඳ අල්ලගෙන සිදු කරනවා. මොකද ගහට අවම ස්ට්‍රෙස් එකක් එන විදිහට තමයි මේක සිදු කරගත යුතු වෙන්නේ. රයිට්. ඔන්න ඔය ආකාරයට දැන් ඔයගලන්ට පේනවා අපි මේ කඳ ඉතා හොඳින් පිරිසිදු කරගත්තා. මේ ඉතා හොඳින් දැන් මේ කඳ ওই විදිහට ඉතා හොඳින් අපි පිරිසිදු කරගත්තා. ඊට පස්සේ අපි දැන් මේ විදිහට මේ දැන් යම්කිසි තුවාලයක් මේ අපි ඉවත් කරගත්තු මේ කැපුම් ස්ථානවල සිදු වෙලා තියෙනවා. අනේ නිසා අපි මේ කැපුම් ස්ථානවලට දිලීර නාශකයක් එහෙම නැත්නම් ෆංගිසයිඩ් එකක් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. අපිට යොදන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒකදී ඒ ඇප්ලයි කරද්දී ඔයගොල්ලෝ මුලින්ම දිලීර නාශකයක් ඒ අදාළ තියෙන පරිමාවලින් ඒ ගයිඩ්ලයින්ස් කියවලා ඒ තියෙන පරිමාවලින් දිය කරගෙන ඊට පස්සේ ස්ප්‍රේ එකට හෑන්ඩ් ස්ප්‍රේ එකට දාගන්න පුළුවන්. හොඳයි. දාලා මේකට මේ ස්ප්‍රේ කරන්න ස්ප්‍රේ කරලා ටික දවසක් ස්ප්‍රේ කරලා තියන්න. එතකොට එකපාරක් ස්ප්‍රේ කරාම ඇති. ස්ප්‍රේ කරලා තිබ්බාම කිසි ප්‍රශ්නයක් නැතුව මේකේ දිලීර වර්ධනය වීමකින් තොරව මේ ගහට කිසිදු හානියකින් තොරව අපිට නිරෝගීවත් ගසක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම
අපිට මේ ගසේ නිවැරදි වර්ධනයක් අපිට ළඟා කරගන්න පුළුවන් සහ නිවැරදි හොඳ අස්වැන්නක් මේ ගස නිවැරදි ආකාරයට ප්‍රූන් කරලා නිවැරදි ආකාරයට මේන්ටේන් කරගෙන යාම තුළින් අපිට උදා කරගන්න පුළුවන්කමක් තියෙනවා. ස්තුතියි හැමෝටම. අද මම පෙන්නුවේ ස්කොච් බොනට් හොඩ් ඩ්‍රැගන් කියන වෙරයිටියේ තුන්වෙනි ප්‍රූන් ආකාරය. එතකොට ඒක පරක්කු වෙලා තියෙන ගසක් තමයි අපිට අද ලැබුණේ. නමුත් මීට කලින් මේ ප්‍රූන් එක කරගන්න තියෙනවා නම් හොඳයි. මොකද ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වෝටර් ෂූට්ස් අපි අයින් කරපු වෝටර් ෂූට්ස් මේ තරම් විශාල වෙන්න තියන්නේ නැතුව පොඩි කාලෙම අපිට අයින් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒකට හේතුව තමයි එතකොට අපි මේ මාධ්‍යයට යොදන පෝෂණය ඒ අනවශ්‍ය අතුවකින් උරාගන්නේ නැතුව මේ ප්‍රධාන කඳ සහිත ප්‍රධාන ගස මගින් ඒ පෝෂණය උරාගෙන හොඳ අස්වැන්නක් ලබා දීම සිද්ධ කරනවා. ඉතින් ඔය විදිහට තමයි අපි අද දවසේ මේ ප්‍රූනින් කටයුත්ත සිදු කරේ. ස්තුතියි හැමෝටම.